සුබ දවසක්. ඉතින් මං අද ඔයාලව එක්කගෙන යන්නේ ගොඩාක් ලස්සන තැනකට. මං හිතනවා මං වගේම ගෙදර ලස්සනට තියාගන්න කැමති ඔයාටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. මම අද ඇවිල්ලා ඉන්නේ ජායල තිලක්මයකට. ඉතින් එන්ට්‍රන්ස් එක මෙන්න මේ විදිහට තමයි ලස්සනට සරසලා තිබුණේ. ඉතින් ඇතුල් වෙනකොටම අපිට ඉන්ඩෝ ප්ලාන්ට්ස් දාන්න පුළුවන් ලස්සන පොට්ස් ගොඩාක් තිබුණා. ඉතින් ඩිසයින් ගොඩාක් තිබුණේ නැහැ. ඒ වුණාට මගේ හිතේ තිබුණ විදිහේ ලස්සන දේවල් ගොඩාක් තිලක්මයකේ මම ගිය දවසේ මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතුවා ඔයාලා එක්කත් මේ වගේ ප්‍රයිස් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මං වගේම ගේ ලස්සන කරන්න අලුත් අදහස් ගොඩාක් හිතේ තියාගෙන ඉන්න ඔයාටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මම ඔයාලට පෙන්නන මේ පොට්ස් හැම එකක්ම වගේ සෙරමික් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා හරිම ලස්සන කලෙක්ෂන් එකක් මෙතන තියෙනවායි කියලා රීසනබල් ප්‍රයිස් වලට. ඉතින් මේ මං ඔයාලට පෙන්නන එකත් මං හිතන්නේ 2000 ගාණක් වගේ. ඉතින් ලොකු ගාණක් නෙවෙයි. ඉතින් හරිම ලස්සන පොට්ස් ගොඩාක් මේ හරියේ දකින්න පුළුවන් වුණා. මම ඉතින් ටික වෙලාවක් බලාගෙන හිටියා. මොකද එකපාර හැමදේම ගන්න බැහැනේ නේද? ඉතින් ඔයාලට මම දැන් පෙන්නන කලෙක්ෂන් එක නම් සෙරමික් නෙවෙයි. මොකද්ද මේක හදලා තියෙන්නේ කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මේක හරිම සැහැල්ලුයි. මම ඔයාලට පෙන්නන ලීෆ් එක වගේ තියෙන එක 990ක්. ඒකෙන් අපිට සෙට් එකක් වගේ ගන්නත් පුළුවන්. ඉතින් හරිම ලස්සන යුනික් කලෙක්ෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. මට නම් ඇත්තටම ගොඩාක් ආස වුණා. මම මෙතනින් පොඩි ට්‍රේස් දෙකක් ගත්තා. ඒකත් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්න. ඉතින් මම හිතනවා මේ වගේ කලර්ස් නම් මගේ ගෙදරට ගොඩාක් මැච් වෙනවයි කියලා. මොකද මගේ ගෙදර කලර්ස් යන්නේ ගොඩාක් වෙලාවට වයිට් එකයි, ග්‍රීන් එකයි, ගෝල්ඩ් කලර් එකයි. ඉතින් මේ විදිහේ ලස්සන දේවල් ගොඩාක් තිබුණා. ඇත්තටම හැමදේම ගෙදර අරන් යන්න තිබුණා නම් කියලා හිතෙන තරම් හරිම ලස්සනයි. ඒ වගේම අපිට තෝරලා අරගන්න පුළුවන් විදිහේ දේවල් ගොඩාක් තිබුණා. ඉතින් හරිම ලස්සනයි. ඒ නිසා මම හිතුවා ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මම නම් හරිම කැමතියි මගේ ගෙදර ලස්සනට තියාගන්න. ඉතින් මේ වගේ ලස්සන දේවල් දැක්කහම මම ඒක ගත්තේ නැති වුණත් ටික වෙලාවක් හරි ඒ දිහා බලාගෙන ඉන්න හරිම කැමතියි. මොකද කවදා හරි දවසක ටිකෙන් ටික එකතු කරලා අවශ්‍ය දේවල් ටික අරගන්න එක තමයි මගේ ලොකුම හීනේ. ඉතින් මං වගේම තමයි කියලා හිතනවා ඔයාලත්. ඉතින් ආස දෙයක් දැක්කහම අපිට ඒක ඒ වෙලේම ගන්න බැරි වෙන්න පුළුවන්. මම කරන්නේ ඉතින් ඒක හිතේ තියාගෙන ඉඳලා ටික එකතු කරලා එකපාර ආස දේවල් ටිකක් අරගන්නවා. ඉතින් ඒක තමයි මං හිතන්නේ හොඳම දේ. ඉතින් අපි ගයක් ලස්සනට තියාගන්න හැමෝම කැමතියිනේ. ඉතින් මේ වගේ ලස්සන දේවල් දකිනකොට මමත් හරිම කැමතියි ගෙදරට ඒ දේවල් ටික එකතු කරගන්න. ඉතින් මෙතන තියෙන්නේ ග්ලාස් කලෙක්ෂන් එකක්. හරිම ලස්සන කලර්ස්. ඉතින් මට මේ ගෝල්ඩ් කලර්ස් දැක්කම නම් හරිම ආසයි. මොකද මගේ ගෙදරට මැච් වෙන නිසා. ඉතින් මෙතන ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. මම හිතනවා ඉතින් ඩෙකරේෂන් වගේ කරන අයට, බර්ත්ඩේ පාටිස් වලට රෙන්ට් කරන්න හිතාගෙන ඉන්න අයටත් මෙතන ලස්සන දේවල් ගොඩාක් තියෙනවා ඩෙකරේෂන් වලට ගන්න පුළුවන්. මම නම් මිරර්ස් වලට ගොඩාක් ආසයි. මම හරිම කැමතියි මගේ ගෙදර හැම තැනකම වගේ මිරර්ස් තියෙනවාට. ඉතින් ලස්සන මිරර්ස් කලෙක්ෂන් එකක් මෙතන තිබුණා. මං වගේ මිරර්ස් වලට කැමති කෙනෙක් නම් මං අනිවාර්යෙන්ම හිතනවා මේ මිරර්ස් වලට ඔයත් කැමතියි කියලා. ඉතින් ලොකු ගණන් උනේ නෑ මේ දේවල්. මං හිතන විදිහට මිරර්ස් 1000 ගණන් 2000 ගණන් ඒ වගේ පුංචි ගණන් වලට තමයි මේ මිරර්ස් තිබුණේ. ලස්සන කලෙක්ෂන් එකක් මිරර්ස් වලින් නම් තිබුණා. ඉතින් මම නම් හරිම කැමති වුණා මේ මිරර්ස් වලට. මම මිරර්ස් නම් මුකුත් ගත්තේ නැහැ. ඒ වුණාට ඉස්සරහට මගේ ගෙදරටත් මේ වගේ ලස්සන මිරර්ස් ටිකක් එකතු කරගන්න ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහේ ලස්සන කිචන් අයිටම් ගොඩාක් තිබුණා. ඉතින් ගෙදර ලස්සනට තියාගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම හිතනවා මං වගේම ඔයාලත් මේ දේවල් වලට ගොඩාක් කැමති වෙයි කියලා.
ඉතින් මේ ලස්සනම ලස්සන සෙරමික් පොට්ස් ටික ගන්නත් මම ගොඩාක් ආසාවෙන් හිටියේ. හැබැයි මම මේක ගත්තේ නැහැ තාම. මොකද මේකේ ටිකක් ප්‍රයිස් එක වැඩි කියලා මට හිතුණා. ඒ නිසා මම හිතුවා තව ටිකක් රීසනබල් ප්‍රයිස් එකකට හම්බුනොත් මේක මම ගන්නවයි කියලා. ඉතින් හරි ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. මං ආස විදිහෙම කිචන් අයිටම් ගොඩාක් තිබුණා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා ගෙදරට දෙයක් ගන්නකොට හොඳට බලලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ දෙයක් ගන්න. ගාණ වැඩි වුණත් ඉතින් මමත් ඒ විදිහට තමා ගොඩාක් වෙලාවට හිතන්නේ. ඉතින් මගේ ළඟ දැනට ඒ දේවල් අවශ්‍ය නැති නිසා මම හිතුවා ඒ සෙරමික් පොට් එක දැනට මම අරගන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ ලස්සන ගොඩාක් දේවල් තිබුණා. මට වෙලාව තිබුණේ නැහැ මේ වෙලාවේ නම් ගොඩක් හවස් වෙලා තිබුණේ. ඒ නිසා මම කිචන් අයිටම් ගොඩාක් බලන්න ගියේ නැහැ. මට අවශ්‍ය දේවල් ටික විතරක් අරගෙන මම ගෙදර ආවා. ඉතින් මට පුළුවන් විදියට මම වීඩියෝස් කළා. ඒ දේවල් ටික මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් ওই විදිහේ දේවල් ගොඩාක් තිබුණා. ඉතින් මම ගන්න ආසාවෙන් ඉන්න ලස්සන දේවල් ගොඩාක් මෙතන තිබුණා. ඉතින් මම ඒ නිසාම තමයි මේ වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට මේ ෂොප් එකේ නමත් එක්කම කිව්වේ. මොකද ඔයාලටත් එතකොට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතපු නිසා. ඉතින් සමහර දේවල් නම් ගොඩාක් ගණන් වැඩි. සමහර අයිටම්ස් තිබුණා. ඇත්තටම මේක රීසනබල් ප්‍රයිස් වලට තිබුණා. ඉතින් මම හිතුවා මේ දෙකම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් කිචන් අයිටම් නම් ටිකක් ගණන් වැඩි කියලාත් මට හිතුණා. ඒ වුණාට ක්වොලිටි එක හොඳට තිබුණයි කියලාත් මට හිතෙනවා. ඉතින් ඒක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. අපි දෙයක් තෝරගන්නකොට, ගෙදරට අවශ්‍ය දෙයක් ගන්නකොට ඒක අපි ගන්න මුදලට සාධාරණයිද කියන එක තීරණය කරන්න ඕනේ අපිමයි. ඉතින් ලස්සන දෙයක් දැක්කහම මම කැමතියි තව කෙනෙක් එක්ක ඒ දේ බෙදා ගන්න. මොකද මට වගේම තව කෙනෙක්ටත් මේ දේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතපු නිසා. ඉතින් මේකේ තිබුණු සේරම දේවල් මම අරගන්න ගියේ නැහැ. හැබැයි මම ටිකක් ආසයි මේ විදිහට shopping කරන්න. ඉතින් බඩු ගත්තේ නැතත් ඒ දේවල් දිහා බලලා මම ඉතින් ඒක ඔළුවේ තියාගෙන ඉන්නවා. කවදා හරි දවසක මට උවමනාවක් වුණොත් මේ දේවල් මම ඒ විදිහට එකතු කරගන්නවයි කියලා. මෙතන ගෙදරකට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ තිබුණා. ඉතින් මේ වගේ තැනක පහසුව තමයි අපිට අවශ්‍ය හැම දෙයක්ම වගේ එකම තැනකින් ගන්න පුළුවන් වෙන එක. ඉතින් අලුතෙන් ගෙදරකට ආපු කෙනෙක්ට නම් ඇත්තටම මේක දිව්‍ය ලෝකයක් වගේ මට නම් හිතෙන්නේ. ලස්සන දේවල් ගොඩාක් තිබුණා. ඒ වුණාට සමහර දේවල් වල ගණන් ගොඩක් වැඩි. විශේෂයෙන්ම මේකේ තියෙන මල් එහෙම ටිකක් ගණන් වැඩි කියලා මට හිතුණා. ඒ වගේ හැබැයි ගොඩක් ලස්සනයි. ඒ වුණාට ගාණ නම් ටිකක් වැඩි කියලා මට හිතුණා. ලස්සන ආටිෆිෂල් ෆ්ලවර්ස් තිබුණා, ප්ලාන්ට්ස් තිබුණා, ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තිබුණා. ගොඩාක් ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් සමහර ඒ වගේ ප්‍රයිසස් නම් රීසනබල්. මෙතන තිබුණු ෆ්ලවර්ස් නම් ටිකක් ගණන් වැඩි කියලා මට හිතුණා. ඉතින් මේ ට්‍රේ එකත් මගේ බකට් ලිස්ට් එකේ තියෙන අයිටම් එකක්. ඉතින් මම ගොඩක් ආසාවෙන් ඉන්නවා මේකත් අරගන්න. මේක 3700 ගාණක්. ඉතින් පුංචි කිචන් එකක් තියෙන කෙනෙක්ට මේ වගේ දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. තව එකක් තිබුණා සින්ක් එකට උඩින් තියන්න පුළුවන්. ලොකු ස්පේස් එකක් ඇත්තටම කවර් කරගන්න පුළුවන් එකකින්. මේ මම ඔයාලට ඉස්සරහට එකත් පෙන්නන්නම්. මම හිතනවා ඒකත් ඇත්තටම පුංචි කිචන් එකක් තියෙන කෙනෙක්ට මෙන්න මේක පොඩි කිචන් එකක් තියෙන කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් ලොකු ස්පේස් එකක් මේකෙත් තියෙනවා. අපිට අවශ්‍ය කරන ප්ලේට්ස් එහෙම දාලා තියාගන්න, වතුර බේරෙන්න තියන්න. සින්ක් එකට උඩින් තමයි මේක තියන්න තියෙන්නේ. පොඩි කිචන් එකක් තියෙන කෙනෙක්ට නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මම හිතුවා මගේ YouTube වීඩියෝස් වලට වොයිස් කරන්න මයික් එකක් ගන්න ඕනේ කියලා. මම මේ මයික් එක නම් ගත්තේ මීගමුවේ ෂොප් එකකින්. ඉතින් මම මයික් ගැන නම් ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි. ඒ ෂොප් එකෙන් තමයි මට මේ මයික් එක තෝරලා දුන්නේ මේක හොඳයි කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක වොයිස් කරන්නේ මම අලුතෙන් ගත්ත මෙන්න මේ මයික් එකෙන්. මේකට මයික් දෙකක් එනවා. මයික් දෙක අපේ ඇඳුමේ සෙට් කරගන්නත් පොඩි ගැජට් දෙකකුත් එනවා. ඊට අමතරව අපි මේක iPhone එකට නම් කනෙක්ට් කරගන්න වෙනම වයර් එකක් අපි අරගන්න ඕනේ.
මම දන්නේ නැහැ ඒකේ නම මොකක්ද කියලා හරියටම. මම ඒකත් පෙන්නන්නම්. ඒ විදිහට තමයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. බැටරි වලින් තමයි මේ මයික් එක වැඩ කරන්නේ. ඉතින් ඔයාලා කියන්නකෝ මගේ වොයිස් එක හොඳයිද මේ මයික් එකේ වෙනදා වීඩියෝස් වලට වඩා කියලාත් මට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. ඉතින් ෆෝන් එකට කනෙක්ට් කරගන්න මෙන්න මේ විදිහ එකක් අපි වෙනම අරගන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මගේ මේ වොයිස් එක වෙනදා වීඩියෝස් වලට වඩා හොඳයිද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් මගේ channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.